එක කාලෙක සුන්දර ගම්මානයක සෙනුර කියලා ගොවියෙක් ජීවත් වුණා. ඔහු ගොඩක් මහන්සි වෙලා වැඩ කරන කෙනෙක්. ඔහු හැමදාම වැඩට යන්න කලින් අම්මට ආදරෙන් hina වෙලා කියනවා, අම්මේ මම වැඩට ගිහිල්ලා ඉක්මනින් එන්නම්. වැඩ නිම වෙලා ගෙදර ආවට පස්සෙත් මවගේ වැඩවලට උදව් කරනවා. ඔහු සරල ජීවිතයක් ගත කරන හොඳ හදවතක් තියෙන පුද්ගලයෙක්. ඔහුගේ බිරිඳ අනෝෂා. ඇය හරිම ලස්සනයි. ඇය ඇගේ රූපය ගැන හරිම ආඩම්බරයෙන් ජීවත් වන කෙනෙක්. ඇය ගොඩක් වෙලාවට කණ්ණාඩි ඉදිරියට වෙලා හැඩ බලන එක කරන්නේ. ඇය නිතරම කියනවා, මම හරිම ලස්සන කෙනෙක්. මට මේ ගම හරියන්නේ නෑ. මට මගේ වටිනාකමට හරියන ජීවිතයක් ඕනේ. ඇය කවදාවත් ගෙදර වැඩ කරන්නේ නෑ. ඇයගේ වැඩ පවා කරන්නේ සෙනුර. වතුර ගේන එක, කෑම උයන එක, අම්මා බලාගන්න එක හැමදේම ඔහු තනියම කරනවා. අනූෂා කිසිම දවසක හොඳින් හැසිරිලා නෑ. ගමේ තිබ්බ උත්සවයකට පවා ඇය ගියේ හරිම අකමැත්තෙන්. සෙනුරට ඔහුගේ යාළුවන් කියනවා, ඔයාගේ අනූෂා නංගි කොච්චර ලස්සන වුණත් වැඩක් නෑ. ඇය හරිම අහංකාරයි. මේ දේවල් වලින් සෙනුර ගොඩක් දුකට පත් වෙලා හිටියේ. දවසක් ගමේ ඉන්න තවත් ගොවියෙක් වතුර අරන් යනකොට දැක්කා අනූෂා ගහක් ළඟ ඉන්නවා. දැකලා ඔහු හොරෙන් බැලුවා ඇය කුමක්ද කරන්නේ කියලා. ඇය තනියම කතා කරමින් කියනවා, මම මේ ගමට කැමති නැහැ. මට නගරයට යන්න පුළුවන් වුණා නම්. ඔහු ඒක ගිහිල්ලා සෙනුරට කියනවා. ඒක අහලා ඔහු තවත් දුකට පත් වුණා. නමුත් ඔහු කිව්වා, මම ඇයට ගොඩක් ආදරේ. ඇයට මේ ගැන පැහැදිලි කරලා දිය යුතුයි. දවසක් සෙනුරගේ මව අසනීප වුණා. නමුත් ඒ වෙලාවේ සෙනුර ගෙදර හිටියේ නෑ. අම්මා අනෝෂාට කිව්වා බෙහෙත් ගන්න යන්න උදව් කරන්න කියලා. අනෝෂා කිව්වා, මට මේ විදිහට කෙළුටු ඇඳුම් ඇඳගෙන එළියට යන්න බැහැ. අම්මා දුකට පත් වෙලා තනියම බෙහෙත් ගන්න ගියා. ඉරිදා දවසක වැව සුද්ධ කරන්න හැම කෙනෙක්ම එකතු වුණා. සෙනුර අනෝෂාට කිව්වා, අද ඔයත් වැව සුද්ධ කරන්න එන්න. මට ඒ වගේ දේවල් කරන්න බැහැ. ඒත් ඇය බලාගෙන හිටියේ පොඩි ළමයි වයසක අය හැමෝම වැව සුද්ධ කරන විදිහ. ඒ වෙලාවේ නදීෂා කියලා පොඩි ගැහණු ළමෙක් ළඟට ඇවිල්ලා කිව්වා, අක්කා කොච්චර ලස්සන වුණත් වැඩක් නෑ අනිත් අයට උදව් කරන විදිහේ හොඳ හදවතක් නැත්තම්. ඒ කතාව අනෝෂාගේ හිතට ගොඩක් වැදුනා. ඇය ඒ ගැන ගොඩක් කල්පනා කරා. ඇයගේ ඒ උඩඟු හැසිරීම ඇයටම ලැජ්ජාවක් ඇති වුණා. ඊළඟ දවසේ ඇය සාරියක් ඇඳගෙන සෙනුර එක්ක වැවට ආවා. ඇය අනිත් අයත් සමග එකතු වෙලා වැවේ තිබ්බ කුණු අස් කළා, වතුර ගෙනාවා. ඇය සතුටින් අනිත් අයට උදව් කරා. සෙනුර ඇයගේ ළඟට ඇවිල්ලා කිව්වා, දැන් මං ඇත්තටම ආඩම්බර වෙනවා මගේ බිරිඳ ගැන. ඇය ඇගේ වැරදි හදාගෙන ගොඩක් සතුටින් සෙනුර එක්ක ඒ ගම්මානයේ ජීවත් වෙනවා.